ආයල්වනේ ඒ නාමල් රාජපක්ෂ තමුත් එකට ඇවිල්ලා සෙනග ටිකක් එකතු කරගෙන ලොකු පම්පෝරියක් දෙනවා මචං 88 89 බීසනේ ආයෙ තියාගන්න එපාලු අපි හිර කුඩුවට දාලා අපේ ගමන නවත්තන්න බෑලු මේවා එකයි කතන්දර ටිකක් කියනවා මචං ඒක නෙමෙයි මචං පුදුමේට කාරණේ ඔය වේදිකාවේ පිටිපස්සේ ඉන්න මචං චමුදිත දා ඒකේඩීගේ චන්ද්‍ර ප්‍රතිපලෙන් පස්සේ මෙහෙම කතාවක් කියනවා වියත්ම ගහර ඇවිල්ලා මචං අම්මව තෙල් පොලිමේ තියලා තාත්තා ගෑස් පොලිමේ තියලා දුව කිරිපිටි පොලිමේ තියලා පුතා බෙහෙත් පොලිමේ තියලා අන්තිමට නැවෙන් ගඟේ මුහුදෙන් පැනලා ගිහිල්ලා දූපත්තල හැංගිච්ච උන් ආපහු මචං පොළොව ඉඹගෙන පපුවට තුනක් ගහගෙන සාටකේ දාගෙන ඇවිල්ලා මොරා හට්ටන්න ඉඳ තියෙනවා කියලා. එහෙම කිව්ව චමිත නම් ඒ වේදිකාවේ ඉන්න එක නෙමෙයි මට තියෙන පුදුමේ. තාමත් උතුරු මැද පළාතේ බත් කන හරක් ඉන්න එකයි මට තියෙන ගැටලුව. මමත් උතුරු මැද පළාතේ මචං. එතකොට අපි පැහැදිලිව දන්නවා මචං උත්තර ශේෂ්ඨාධිකරණය මචං තීන්දුවක් දුන්නා මේ රාජපක්ෂ බලන්නේ තමයි මේ රටේ ආර්ථික ඝාතකයෝ කියලා. ඒ කියන්නේ ආර්ථික අනාගතේ වර්තමානයේ අතීතයේ කියන දේ සියලු දේ උරා බීපු කිනිතුල්ලෝ දේශපාලන කිනිතුල්ලෝ කියලා. එහෙම කියලා තියද්දි තාමත් මචං මුන් පිටිපස්සේ ගිහිල්ලා මුන්ව බලයට ගේන්න හදන උතුරු මැද පළාතේ ඉන්න බත් කන හරක්ටයි මම මේ කියන්නේ. මචං උඹලට අමතක වුණාද තෙල් පෝලිං වල මිනිස්සු මැරුණා ගෑස් පෝලිං වල මිනිස්සු මැරුණා. ඔය සාටකේට රැටලා තවත් උඹලා කඩ යනවා නම් උඹලා බත් නම් කන්න එපා මචං. පුන්නක්කෝ හරි උදු පීලි හරි කාපල්ල මුල. එච්චරයි මට සරලව කියන්න තියෙන්නේ. ඒත් එක්කම කියන්න තියෙන්නේ නාමල් බොහොම නෙමෙයි මචං. ඔළුවෙන් හිටගෙන ආවත් මේ ගමන අපි වෙනස් කරන්න දෙන්නේ නැහැ. අපි ඉන්න ඒකෙදිත් එක්ක. ඒකෙදි මිනිස්සයාට එක්රොක් කළා තියෙන ජනගංග මචං. උඹලට ඔය අරක්කු බෝතලෙට මචං බත් පැකට් එකකට ආයෙ වෙනස් කරන්න දෙන්නේ නැහැ. අනිත් තව දෙයක් මතක තියාගන්න සමස්ත ශ්‍රී ලාංකිකයම අවුරුදු 70 පුරාවට UMP ශ්‍රී ලංකා UMP ශ්‍රී ලංකා UMP විදිහට පක්ෂ මාරුවට බලයට ඇවිල්ලා මචං රට ඇදලා දාපු අගාධය ඇතිනේ මචං. දැන් මේ පැහැදිලි ගමනක් යනවා මචං. උඹලට අර වලව්වල ඩාන්කොඩ ලේව කාපු කාලකන්නින්ට ඒ හොරාකම හුරු වෙච්ච උඹලට ඒක අත්හරින්න බැරිව ඇති මචං. ඒත් මචං අපි ඉන්න ගන්න ලොවෙත් මේ ආණ්ඩුව වට්ටන්න දෙන්නෙත් නැහැ මචං වැටෙන්න දෙන්නෙත් නැහැ. ඒකින්ද මම ඉතාමත් ඕනෑකමින් කියන්නේ මචං දැන්වත් තේරුම් ගනින්න උඹලගේ අනාගත මතු පරම්පරාව මචං මේ ආගාදයෙන් ගොඩ යන්න ඕන තවත් හාමුලාට වලව්කාරයන්ට පුක දීගෙන හිටපු දැනන වෙලා මචං තමන්ගේ දරුවට මචං අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැතුව ඒ අල්පැණිපි අධ්‍යාපනයේම ඉඳලා මචං කාලෙන් කාලට ඇවිල්ලා මචං එක දෙන දෙයක් අරගෙන උන්ට කතරේ ගහලා උඹලා වටිනා දේශපාලන අයිතිය හොරාගත්ත ඒ ආණ්ඩු පක්ෂයවම නැවත බලයට ගේනවාද කියන්නේ